කොහොමද ඉතින් යාළුවනේ ඔන්න අද ඔයාලා වෙස්සෙලිටේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාගේ එදිනෙදා වැඩ පහසු කරගන්න පුළුවන් Windows 11 වල තියෙන secret features 5 ගැන. එහෙනම් ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඔන්න මම කතා කරන පළවෙනි ෆීචර් එක තමයි snap layout. ඒ කියන්නේ දැන්ට ඔයා window ගොඩක් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ window ටික ලස්සනට screen එකේ කොටස් වලට බෙදලා ඒ කියන්නේ layout වලට බෙදලා වැඩ කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි මුලින්ම දැන්ට open කරන් ඉන්න window එකක් දැන්ට open කරගන්න. මෙන්න මේ විදිහට මම මගේ Chrome browser එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක තියෙන මේ maximum button එක ටිකක් වෙලා cursor එක තියන් ඉන්න. එතකොට මෙන්න මේ විදිහ option එකක් එනවා. ඔයාලට මේකෙන් තෝරන්න පුළුවන් ඔයා දැන් මේ open කරන් ඉන්න window එක screen එකේ කොයි පැත්තට වගේද එන්න ඕන කියලා මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මෙන්න මේකේ මෙන්න මේ දකුණු පැත්තට එන්න ඕන එක තෝරන්නම්කෝ. එතකොට ලස්සනට මේ window එක දකුණු පැත්තට ආවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඔයා open කරන් ඉන්න අනිත් window ටික පෙන්නයි. ඔයාලට මෙතනින් තව window එකක් තෝරන්න පුළුවන්. එතකොට ඒ window එක ලස්සනට අනිත් පැත්තට එනවා. ඉතින් අතනකොට අපිට මේ screen එක කොටස් දෙකකට විතරක් නෙවෙයි කොටස් තුනකට ඒ වගේම එක කොටසක් ලොකු වෙන විදිහට අනිත් කොටස කුඩා වෙන විදිහට කොටස් තුනකට කොටස් හතරකට අපිට screen එක කොටස් වලට බෙදලා පාවිච්චි ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ feature ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ window ගොඩක් එක්ක වැඩ කරන කෙනෙකුට. ඉතින් මේ feature එකත් ඔයාලට ගොඩක් වැදගත් feature එකක් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම කතා කරන දෙවෙනි feature එක තමයි voice typing. දැන් ඉතින් ඔයාලා type කරපු කාලේ ඉවරයි. දැන් ඔයාලට සම්පූර්ණයෙන්ම type වෙන්න ඕන එක voice එකෙන් කියලා ඔයාලට ඒක ලස්සනට type කරගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා type වෙන්න ඕන තැන set කරගන්න. මම උදාහරණයක් විදිහට මගේ Windows search bar එක අරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Windows key එකත් එක්ක H එක press කරලා voice typing එක මෙන්න මේ විදිහට අරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලට type වෙන්න ඕන එක මෙන්න මේකට කියන්න. මම උදාහරණයක් විදිහට මෙන්න මේක කියන්න. calculator. ඔයාලට පේනවා මම voice එකෙන් කියප එක මෙන්න මේ විදිහට Windows 11 මගින් type කරලා දුන්නා. ඉතින් ඇත්තටම කිව්වොත් ඔයාලට මේ feature use කරලා පුළුවන් letter එකක් වුණත් ඉතාමත් පහසුවෙන් type කරගන්න. ඉතින් මේ feature එකත් ඔයාලට වැදගත් feature එකක් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් මම කතා කරන තුන්වෙනි feature එක තමයි focus seasons. ඇත්තටම කිව්වොත් මේ feature එක තියෙනවා clock app එක ඇතුලේ. ඔයාලට පුළුවන් මේක use කරලා මොකක් හරි වැඩක් කරනකොට distraction එක අඩු කරලා ඔයාලට වැඩේට තියෙන අවධානය සම්පූර්ණයෙන්ම දෙන්න. හරි අපි බලමු කොහොමද මේ වැඩේත් කරගන්නේ කියලා. ඔයා මුලින්ම ආයි clock app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන clock app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන option එක focus seasons කියලා. ඔයාලට මෙන්න මේක click කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ window එකක් එයි. එතන මෙන්න මෙතන තියෙනවා get ready to focus කියන එකක්. ඔයාලට මෙන්න මෙතන time එකක් තෝරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට විනාඩි 20ක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා start focus seasons කියලා. season කියලා. ඊට පස්සේ ඔයාලට මේක click කරලා ඔයාගේ focus season එක ආරම්භ කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක මේ option එකෙන් ඔයාලට තියෙන වාසිය තමයි ඔයා මේ දීලා තියෙන විනාඩි 20 තුලත අනවශ්‍ය notification එන එක Windows මගින් පාලනය කරනවා. ඒ වගේම ඔයා වැඩි වෙලාවක් වැඩ කරන කෙනෙක් නම් ඔයාට අතරමැදි break එකක් ගන්න මේ app එක මතක් කරනවා. ඒ වගේම ඔයාට මොකක් හරි වැඩක් කරනකොට music app එකේ අහන්න ඕන නම් මේකේ Spotify එකක් සම්බන්ධ කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ feature එක Windows 11 වලට ඇවිල්ලා තියෙන හොඳ feature එකක්. මේ Windows 10 වල තිබුණා මේකේ focus assist කියලා එකක්. ඇත්තටම කිව්වොත් ඒකෙන් උනේ අනවශ්‍ය notification පාලනය කරපු එක විතරයි. ඉතින් මේකේ මේ break ගන්න මතක් කරන එක Spotify option වගේ ඒ වගේ options එකේ තිබුණේ නැහැ. ඉතින් මේක Windows 11 වලට ඇවිල්ලා තියෙන ඇත්තටම හොඳ feature එකක්. ඉතින් Windows 11 use කරන ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න feature එකක් තමයි මේ focus seasons කියන එක. ඔන්න ඉතින් මම හතරවෙනිට කතා කරන feature එක තමයි snipping tool කියන software එක. ඉතින් ඇත්තටම කිව්වොත් අපි සාමාන්‍ය screen recording වලට වගේ දේවල් වලට සාමාන්‍යයෙන් අපි OBS වගේ softwares use කරනවා. ඉතින් ඔයාලට Windows 11 use කරන ඔයාට මෙන්න මේ snipping tool කියන software එක use කරලා පුළුවන් screen recording කරන්න, එතකොට screenshot එකක් ගහ ගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ snipping tool කියන එක ඇතුළේ තව ගොඩක් options තියෙනවා. අපි බලමු මොනවද මේ options, ඒ වගේම කොහොමද මේකෙන් අපි වැඩක් කරගන්නේ කියලා. හරි මුලින්ම මට ගන්න තියෙනවා ස්නිපින් ටූල් එක ඕපන් කරගන්න. ඔයාලට ස්නිපින් ටූල් එක මෙන්න මේ විදිහට මෙන්න මෙතන සර්ච් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට Windows key එකත් එක්ක shift එකත් එක්ක press කරලා
මේ විදිහට ස්ට්‍රීමින් ටූල් එක ඕපන් කරගන්නත් පුළුවන්. ඔයාලට මෙන්න මේ කැමරා අයිකන් එක ක්ලික් කරලා ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ඔයාලට ස්ක්‍රීන්ෂොට් එක ගන්න කන්දිට මේ කැමරා අයිකන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් අවශ්‍ය කරන ඒරියා එක තෝරලා දෙන්න. ඒතර මෙන්න මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් මෙන්න මේ විදිහට වදිනවා. මෙන්න මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් වදිනවා. ඊට පස්සේ ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩින් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන කැමරා අයිකන් එක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කරන ඒරියා එක තෝරලා දීලා ඒ කොටස විතරක් ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ටාස්ක් බාර් එක එන්නේ නැති වෙන විදිහට මේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන ස්ටාර්ට් කියන බටන් එක ක්ලික් කරන්න. ඒතකොට මෙන්න මේ විදිහට ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහ පොඩි ටයිම් එකක් යයි. මේ ටයිම් එක නම් ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ නැති වෙයි. ඊට පස්සේ ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. හරි ඇත්තටම කිව්වොත් මම මේක කියන්න හැදුව තව අනිත් ෆීචර් එක තමයි උදාහරණයක් විදිහට මම මේක දැන්ට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න මෙන්න මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට එකක් ඊට පස්සේ මෙන්න මේක මෙන්න මේකේ යටම තියෙන එකක් ටෙක්ස්ට් සෙක්ෂන් කියලා ඔප්ෂන් එකක්. ඔයාලට මේක ක්ලික් කරලා පුළුවන් ඔයාගේ මේ ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන ටෙක්ස්ට් ටික විතරක් කොපි කරලා අරගන්න. ඒ කියන්නේ ටෙක්ස්ට් ටික විතරක් අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මේ තියෙන copy all text කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අවශ්‍ය දැන අරන් ගිහිල්ලා paste කරගන්න. ඔන්න ඉතින් මම කතා කරන්නේ පස්වෙනි සහ අවසාන ෆීචර් එක තමයි Windows File Explorer tabs. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ File Explorer එක tabs වලට වෙන් කරලා පාවිච්චි කරන්න. ඉතින් මේක පොඩි ෆීචර් එකක් වුණාට අපේ වැඩවලදී ලොකු පහසුවක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට File Explorer එක ඕපන් කරගන්න. එතකොට මෙන්න බලන්න පුළුවන් මෙන්න මේ උඩ මෙන්න මේ විදිහට මේකන් ඇවිල්ලා තියෙනවා tabs වලට මෙන්න වගේ. මෙන්න මේ ධන ලකුණ ක්ලික් කරලා අපිට tab එකක් මෙන්න මේ විදිහට අරගන්න පුළුවන්. හරියට නිකන් අපේ Chrome browser එක වගේ මෙන්න මේ විදිහට Chrome browser එක වගේ මෙන්න මේ විදිහට අපිට මේ විදිහට tab එකක් වෙන් කරගන්න විදිහට අපේ File Explorer එකත් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට කරන්න තියෙන්නේ මම මේකේ මේ පළවෙනි tab එකේ මම මගේ downloads වලට යන්න. ඊට පස්සේ මම මගේ දෙවෙනි tab එකෙන් මම මගේ new volume D එකට යන්න. ඊට පස්සේ මට ආයේ download එකට යන්න ඕන නම් කරන් දෙන්න මෙන්න මේ download tab එකට ක්ලික් කරාම කෙලින්ම මම මගේ downloads වලට මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ D එක ක්ලික් කරාට මේ අනිත් tab එක ක්ලික් කරාට පස්සේ මට කෙලින් මගේ new volume D එකට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම මොකද මේක පොඩි ෆීචර් එකක් වුණාට ඇත්තටම ලොකු පහසුවක් ලබා ගන්න පුළුවන් ෆීචර් එකක්. ඉතින් මම මේ කතා කරපු හැම ෆීචර් එකක්ම ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තවත් ටෙක් වීඩියෝ බලන්න SL Unitech YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක මොකක්ද ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම good luck.